අද දින අපේ මාතෘකාව රජය සහ පළාත් පාලන මැතිවරණ. අපි දන්නවා 2024 සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාට පෙර අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක වශයෙන් කිව්වේ රට හදන්න, හොරු අල්ලන්න, ඔහුට බලය දෙන්න, ඔහුව ජනාධිපති කරන්න. ඊට පස්සේ නොවැම්බර් මාසයේ 14 වෙනිදා පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයා හැටියට ඔහුගේ පාර්ලිමේන්තු අපේක්ෂකයනුත් කිව්වේ පාර්ලිමේන්තු බලය දෙන්න, 3/2ක බලය දෙන්න, රට හදන්න පෝය 2යි අවශ්‍ය, කුඩු සහ පාතාලය නැති කරන්න. දැන් මේ කටයුතු ඉෂ්ට වෙලා තියෙනවද කියන එක මේ කතා කරන මට වැඩිය මේ නරඹන ඔබ දන්න. අපි පළාත් පාලන ආයතන පිළිබඳව බලමු. පළාත් පාලන ආයතන තියෙනවා, මහනගර සභා තියෙනවා, නගර සභා තියෙනවා, ප්‍රාදේශ සභා තියෙනවා. මේවා වෙනම පනත් වලින් පාලනය වන ආයතන. මේවට අනන්‍ය එහෙමත් නැත්නම් Tamanටම වූ ස්වාධීන ආයතන හැටියට පවත්වාගෙන යන්න නීතියෙන් අවසර දීලා තියෙනවා. ඒ හැම ආයතනයකටම මහනගර සභාවක් හෝ නගර සභාවක් නම් නගරාධිපති කෙනෙක්, ප්‍රාදේශ සභාවක් නම් ප්‍රාදේශ සභාපති කෙනෙක්, ඊට අමතරව මන්ත්‍රී මණ්ඩලයක් තියෙනවා. මේවා ප්‍රධාන ආදායම් මාර්ග තමයි ඒ ආයතන එකතු කරන වරිපණම් බදු හෝ වෙනත් බදු. ඊළඟට උසාවි වලින් ලබා දෙන දඩ. ඊළඟට ඒ ආයතන වලට විවිධ ආදායම් මාර්ග තියෙනවා. ඊළඟට පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන තියෙනවා. දැන් මේ වර්තමාන රජය තියා හිටිනවා අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා, අපිට පාර්ලිමේන්තු බලය තියෙනවා. ඒ නිසා අපිට පළාත් පාලන බලයක් දෙන්න. මේක සම්පූර්ණම මායාවක්. මේක සම්පූර්ණ අසත්‍යයක්. අපි අද ඉන්නේ ලෝකේ තරඟකාරී ස්ථානයේ. අපි බලන්න ඕනේ මේ සම්බන්ධයෙන්. මේ ආයතන වල සම්ප්‍රදායික කටයුතු තමයි පාරක් හදනවා, කාණු සුද්ධ කරනවා, එමත් නැත්නම් ගෘහස්ථ අපද්‍රව්‍ය ගෙනහිල්ලා ඒවා වෙනම ස්ථානයක තැන්පත් කරනවා, පිච්චිච්ච විදුලි බල්බ දානවා. මේවා තමයි මේ සම්ප්‍රදායනුකූල කටයුතු. නමුත් මේ අපි ඊට එහාට මේ පිළිබඳව බලන්න. රජය කියන්නේ අපි තමයි ආධාර දෙන්නේ, අපි තමයි මුදල් දෙන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතන අපිට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම කිසිම නීතියක් නැහැ. නීතිය තියෙන එකට විරුද්ධව. නීතිය මේ ආයතන ස්වාධීන ආයතන, ඒවට ස්වාධීන අනන්‍යතාවයක් තියෙනවා. ඒවට අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් නඩු දාන්න යම් පුද්ගලයෙක්ට. ඒ ආයතනවලට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්. ඒ නිසා අර ටින් කැටේ හොල්ල ගිහිලි වලලා යදින හිඟමන් යදින යාචකයෙක් වගේ පළාත් පාලන ආයතන මහ ජනතාවගේ මුදලින් පාලනය වන, මහ ජනතාවගේ මුදල් වලින් දුවන ඒ ආයතන රජයේ ඉස්සරහට ගිහිල්ලා හිඟා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි ගමු මේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාවේ තියෙනවා ග්‍රාම පංචායත් ක්‍රමය කියලා. ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ලංකාවට දින කිහිපයකට කලින් ආවා. එතුමාගේ රජය පවත්වාගෙන යනවා විශේෂයෙන්ම නියුක්ලියර් විලේජස් නැත්නම් න්‍යෂ්ටික ගම්මාන ලක්ෂ සංඛ්‍යාව. ඒවට හැම කෙනාටම ඒව සම්බන්ධ වෙනවා ඒ අදාළ පළාත් පාලන ආයතන. ඒ අයට ලබා දෙනවා මාර්ගෝපදේශ. ඒ ප්‍රදේශයේ තිබෙන භෞතික සම්පත් සමග මානව සම්පත් එකතු කරලා ඒ ආයතනයට, ඒ පළාත් පාලන ආයතනයට අනන්‍ය වූ ආදායම් මාර්ග හදාගන්න. ඊළඟට ඕලන්දේ නැත්නම් නෙදර්ලන්තේ තියෙනවා සිටි කවුන්සිල්, ජපානයේ තියෙනවා ලෝකල් ගවර්න්මන්ට් සිස්ටම් නැත්නම් පළාත් පාලන ක්‍රමයක්. එංගලන්තේ තිබෙනවා. මේ සෑම රටකම මූලධර්මය තමයි ඒ ප්‍රදේශයේ තිබෙන භෞතික සම්පත් සමග මානව සම්පත් එකතු කරලා ඒ ආයතන වලට ආදායම් ලැබීමේ ක්‍රමමාර්ග හදලා දෙනවා. ඒවා රජය කරන්නේ අධීක්ෂණයක් පමණයි. ඒවා අනන්‍ය ආයතන නැත්නම් Tamanටම කටයුතු කරගෙන යා හැකි ස්වාධීන ආයතන. ඒ නිසා ඒ පළාත් පාලන ආයතන වලට ආදායම් මූලාශ්‍රිත. අපිට උදාහරණයකට ගමු. අවිස්සාවේල්ල නගර සභාව උදාහරණයක් ගන්නකෝ. සීතාවක ප්‍රාදේශ සභාව. මේ ප්‍රදේශයේ කුරුඳු වගාව තිබෙනවා. ඒ කුරුඳු කොළ වලින් ලබා ගන්න පුළුවන් කුරුඳු තෙල් උදාහරණයක් ගමු දකුණු පළාතේ මේ විදිහෙම වගාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ඒ ප්‍රදේශෙම හොයා ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය මානව සම්පත නැත්නම් මිනිස් ශ්‍රම ඒ පැත්ත එහෙම හොයා ගන්න පුළුවන්. ඒක මධ්‍යම රජය කරන්නේ ඒ පිළිබඳව අවශ්‍ය වන ක්‍රමෝපායන් එහෙම නැත්නම් විශේෂඥ සහාය සොයා දෙනවා. දීලා ඒ කර්මාන්ත ඒ ප්‍රදේශයේ ජනතාවගේ බදු මුදලින්ම ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගන්නවා. ඒ ප්‍රදේශයේ ජනතාවගෙන්ම ඒ අවශ්‍ය කරන වැඩ කරන්න අවශ්‍ය කණ්ඩායම හදා ගන්නවා. එතකොට ඒක සම්පූර්ණයෙන් මේ ආදායම ඒ පුද්ගලයින්ට නැත්නම් ඒ කර්මාන්ත ශාලා හිමියන්ට එහෙමත් නැත්නම් මධ්‍යම පරිමාණ හෝ සුළු පරිමාණ හෝ ගෘහ කර්මාන්ත වශයෙන් කරනවා නම් ඒවට අනුබල දීම ඒ ප්‍රාදේශ සභාවෙන් එහෙම නැත්නම් නගර සභාවෙන් සිදු කරනවා. ඒ සිදු කරලා ඉවරලා ඒන් යම්කිසි බද්දක් නගර සභාව හෝ ප්‍රාදේශ සභාව ගන්නවා. ඒකෙන් එතකොට එහෙමනම් ඒ භෞතික සම්පත් සහ
මානව සම්පත් එකතු කළා මේ ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පළාත් පාලන ආයතන රජයේ යටතේ තියෙන්නේ. ඒ රජයෙන් ලැබෙන මුදලින් තමයි මේක දුවන්නේ. රජයේ මුදල් නොදුන්නොත් මේ පළාත් පාලන ආයතන ඇද වැටෙනවා. මේක සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා අපි මේ ඉන්න ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මේ ලිං මැඩි සංස්කෘතියකට යන්නේ නැතුව දැනටමත් යම් කිසි අනන්‍ය වූ ස්වාධීනත්වයකින් යුක්ත ආයතන හැටියට මේ ආයතන පවත්වාගෙන යනවා. එය වඩා වැඩි දියුණු කරලා එය නවීන ලෝකයට ගැලපෙන විදිහට ඇදුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැම ආයතනයක්ම ස්වාධීනව කටයුතු කරලා ඔවුන්ට හැකියාව ලැබෙනවා ඒ ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න. ඒ නිසා නැවත වතාවක් අපි කියන්නේ මේ රජය පතුරන මුසාවාදය සම්පූර්ණයෙන්ම දුරු කළ යුතුයි. එහෙම නීතියෙන් අනපනත් වලින් කිසිම බැඳීමක් නැහැ මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්.